ඔබ සතුටින් ජීවත් වන පිණිස ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවල් 7ක් පිළිබඳව මේ වෙලාවේ අපි යාඥා කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ සමාදානය ඔබට ලැබෙන පිණිස ඔබ දෙවියන් වහන්සේගේ සුවය තුල ජීවත් වන පිණිස දෙවියන් වහන්සේ ඔබගේ ආර්ථිකයට බලවත් ලෙස ආශිර්වාද කරන පිණිස ඔබට නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙන පිණිස සියලු ණයබරින් නිදහස් වෙලා ප්‍රීතිමත් වූ ජීවිතයකට ගමන් කරන පිණිස සියලු මත්ද්‍රව්‍ය වලින් සියලු අබ්බැහිවීම් වලින් නිදහස් වන පිණිස දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් සියලු දෙනා පූර්ණත්වයට ගමන් කරන පිණිස මේ වෙලාවේ අපි යාඥා කරන්නට යනවා. මේ කාරණාවල් 7 පිළිබඳව අපි මේ බලවත් වූ කෙටි යාඥාව දෙවියන් වහන්සේට ඔසවන විට ඔබේ ජීවිතයේ සියලුම ස්ථාන තුල මේ ආශිර්වාදයේ උරුමකාරයෙක් හැටියට ඔබ මේ ආශිර්වාදය ලබා ගන්නට යනවා. හොඳයි, ඔබ ඉන්න ස්ථානයේ තුල එක්සිට් වෙන්න අප ඔබ දෙසා යාඥා කරන්නම්. මුළු අහසද මුළු පොළවද ඒ අති සියල්ලද මවා පාලනය කරන්නා වූ විශ්වයේ සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපගේ ගැලවුම්කාර මුළු සමස්ත ලෝකවාසී සියලු දෙනාව මුදවා ගත්තා වූ නාමය වන යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් අපි යාඥා කරනවා පියාණනි, මේ කාරණාවල් 7 ආශිර්වාදය ලබන පිණිස දැන් මේ යාඥාවට සවන් දී සිටින හැම කෙනෙක් මතට ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය කරනු කොටගෙන ඊටා ගැඹුරු සමාදානයක් ඔවුන් මතට පැමිණෙන පිණිස යාඥා කරනවා. මුළු ආත්මය ප්‍රාණය ශරීරය මත දෙවියන් වහන්සේගේ දිව්‍යමය සමාදානය මේ හැම කෙනෙක් තුල බලවත් ලෙස නිදහස් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ඉල්ලනවා. ස්වාමීන් වහන්සේගේ සමාදානයෙන් මේ සියලු දෙනා පූර්ණත්වයට ගමන් කරන පිණිස දැන් මේ හැම කෙනෙක් ස්පර්ශ කළ මැනව මේ පොළවේ ස්වාමීන් ප්‍රීතියෙන් ජීවත් වන පිණිස ඔබ වහන්සේගේ සමාදානය අපට අවශ්‍යව තිබෙනවා. දැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ සමාදානයෙන් හැම කෙනෙක්ව පුරවන්න පියාණනි අපි යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් හිස පටන් පාපතුල දක්වා දිව්‍යමය සුවය අත්දකින්න පිණිස දැන් ශරීරයේ යම් වේදනාවක් තිබෙන කෙනෙක් මේ යාඥාවට සවන් දී සිටිනවද? ඔවුන්ගේ හිස පටන් පාපතුල දක්වා ලේ මස්සට නහර සන්ධි යට මිදුළු හරහා දිව්‍යමය සුවය ආලේපය නිදහස් කරන ඔවුන් මතට සුවය තුල ජීවත් වන පිණිස ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේගේ සුවය මේ සෙනග මත ආශිර්වාද කරනවා. ඔවුන් සුවය තුල ජීවත් වන පිණිස දෙවි පියාණන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ ආර්ථිකය තුල ඔවුන් ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන පිණිස ඔවුන්ගේ ආර්ථිකයට ආශිර්වාද කළ මැනව බලවත් වූ දොරටු මාවත් කරුණු කොටගෙන ඔවුන්ට ස්වාමිනී මුදල් පැමිණෙනා වූ මාර්ග විවෘත කළ මැනව ඔබ වහන්සේගේ වචනේ සඳහන් කළා. ඉල්ලා පල්ලා එවිට නුඹලාට දෙනු ලබන්නේ කියා අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා පියාණනි, මේ පොළවේ මිනිස්සෙක් ප්‍රීතියෙන් ජීවත් වන පිණිස ඔවුන්ට අත්‍යවශ්‍ය කාරණාවල් පිළිබඳව අපි ඔබ වහන්සේගේ පාමුල යාඥා කරනවා. දිව්‍යමය සැපයීම ඔවුන්ගේ ආර්ථිකයේ මතට නිදහස් කළ මැනව ආශිර්වාද කරන්න පියාණනි අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ස්වාමිනේ පවුලේ සියලු දෙනා මත දිව්‍ය රැකවරණය ලැබෙන පිණිස ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ සඳහන් කළා. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දහසක්ද වැටෙන්නෝය කියා දෙවියන් වහන්සේගේ සුරක්ෂිතභාවය දෙවියන් වහන්සේගේ ආරක්ෂාව දැන් මේ පවුලේ සියලු දෙනා මත දිව්‍යමය ලෙස නිදහස් කළ මැනව සියලු මොහොතවල් තුල සෑම ස්ථානයක් තුල මේ දරුවන් මේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කළ මැනව ආශිර්වාද කරන්න පියාණනි අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ඔබ වහන්සේගේ වචනේ සඳහන් කළා වෙහෙස වෙනා වූ බර උසුලන්නා වූ සියල්ලනි
මා වෙතට වරෙල්ලා මම නුඹලාට සහනය දෙමි කියා ණයබරට ලක් වෙලා හිගකමට ලක් වෙලා ජීවිතේ පීඩාවට ලක් වෙලා ඉන්න සෙනග ඔවුන්ගේ සියලු ණයබරින් ඔවුන් නිදහස් වන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. පුදුමද හාස්කම්ද ලකුණුද කරුණු කොටගෙන සර්ව බලධාරී දෙවි පියාණනි ඔවුන්ගේ සියලු ණයබරින් ඔවුන් මිදෙන පිණිස බලවත් වූ ආශිර්වාදය දැන් ඔවුන් මත නිදහස් කළ මැනව කරුණා කළ මැනව ආශිර්වාද කරන්න පියාණනි ඔබ වහන්සේගේ බලය කරුණු කොටගෙන අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු මත්ද්‍රව්‍ය වලින් විවිධ අබ්බැහිවීම් වලින් ස්වාමිනී නිදහස් වන පිණිස අපි යාඥා කරනවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය කරුණු කොටගෙන සෙනග නිදහස් වන පිණිස අපි යාඥා කරනවා. දැන් මේ යාඥාවට සවන් දෙන ස්වාමිනී යම් කෙනෙක්ගේ පවුල කෙනෙක් යම් මත්ද්‍රව්‍යයකට අබ්බැහි වෙලා තිබෙනවද යම් අබ්බැහිවීම් වලට ලක් වෙලා තිබෙනවද දැන් ඔවුන් නිදහස් වන පිණිස සුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන යාඥා කරනවා. මේ පොළවේ මිනිස්සෙක් සියලු දේවල් වලින් නිදහස් කරන්නා වූ ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න කරුණු කොටගෙන යාඥා කරනවා. ආත්මයන් වහන්සේගේ ආලේපේ කරුණු කොටගෙන යාඥා කරනවා. සැබෑ නිදහස්කමට ඔඩ ඇතුල් වෙන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ආශිර්වාද කරන්න දෙවි පියාණනි අපි ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මේ සියලු දෙනා පූර්ණත්වයට ගමන් කරන පිණිස ප්‍රේමය බය දුරු කරනවා දෙවි පියාණනි. දැන් ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ කෙරේ බලවත් වූ ඇදහිල්ලක් ඇති වෙන පිණිස සියලු බය පහව යන පිණිස සියලු ඍණාත්මක දේවල් ඉවත් වෙලා යන පිණිස සියලු පීඩාවල් පහ වෙලා යන පිණිස දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමයෙන් පූර්ණත්වයට ගමන් කරන පිණිස දැන් ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් මේ සෙනගට ආශිර්වාද කළ මැනව ප්‍රේමයෙන්ද බලයෙන්ද ස්වාමිනී අප හැම කෙනෙක් පිරෙව්ව මැනව සමාදානයෙන් සුවයෙන් ආර්ථික ආශිර්වාදයන් තුල දෙවියන් වහන්සේගේ රැකවරණය තුල ණයබරින් සම්පූර්ණ නිදහස් වෙලා සියලු මත්ද්‍රව්‍ය වලින් අබ්බැහිවීම් වලින් නිදහස් වෙලා දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණත්වයේ තුල ජීවත් වන පිණිස හැම කෙනෙක්ට දිව්‍යමය ආශිර්වාදයෙන් දැන් ආශිර්වාද කළ නිසා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. මේ සියලු යාඥා ඉල්ලීම් අපි ඔබ වහන්සේට සෝමින් ඔබ වහන්සේගේ දිව්‍ය පාමුලයට හත් වෙනවා. ආශිර්වාද කළ නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ බලවත් වූ අනර්ඝ නාමයෙන් උතුම් දෙවි පියාණනි